අයිබෝන් ළමයි. අද අපි කතා කරන්නේ මුලින්ම ඇම්පියරේ අර්ථ දැක්වීම. බලමු. රික්තයක් තුල එකිනෙකට මීටර 1ක පරතරයෙන් පිහිටුවා ඇති අපරිමිත දිග සමාන්තර නොගිනිය හැකි තරම් හරස්කඩ වර්ගඵලයක් සහිත ඍජු සන්නායකයන් දෙකක් තුලින් ධාරාව ගලා යාම නිසා ඒවා අතර 2 වැඩි කිරි 10 ඍණ 7යි වර්ග මීටර නිව්ටන් අන්‍යෝන්‍ය බලයක් ඇති කිරීමට සමත් වන ධාරාව ඇම්පියර් එකක් වෙනවා. හරි. කියන්නේ මීටර එකක් පරතරයෙන් තමයි මේ දෙක තියෙන්නේ. මේ දෙක අතර පරතරේ 1 මීටර සමාන්තරව තියෙන්නේ. නොගිනිය හැකි තරම් හරස්කඩ වර්ගඵලයක් සහිත. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵල ඉතා සිහින්. ඍජු සන්නායකයන් දෙකක් තුලින් ධාරාව ගලා යාම නිසා ඒවා අතර 2 වැඩි කිරි 10 ඍණ 7යි මීටරයට නිව්ටන්. මෙයාගේ මීටර එකක් කොටසකට අදාළව 2 වැඩි කිරි 10 ඍණ 7යි නිව්ටන් බලයක් අන්‍යෝන්‍ය බලයක් ඇති කිරීමට සමත් වන ධාරාව තමයි ඇම්පියර් එකක් කියලා හඳුන්වන්නේ. හරි. හරි. අපි ඊළඟ කතා කරමු පෘථිවි චුම්බකත්වය. Earth magnetism. හරි. පෘථිවි වටා චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වී ඇති අතර මෙයට හේතු ලෙස සොයාගෙන ඇත්තේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පෘථිවි තරලමය බාහිර හරය තුළ ඇති ලෝහ අයන නිරන්තරයෙන් හටගෙන ඇති සංවහන ධාරාවන් ඇතිවීමයි. හරි. පෘථිවි වටා නිර්මාණය වන චුම්බක ක්ෂේත්‍රය පෘථිවිය තුළ විශාල දණ්ඩ චුම්බකයක් ඇත්තේ යයි සැලකුව විට ඒ වටා නිර්මාණය වී ක්ෂේත්‍රය අනුරූප වේ. හරි. මේ තියෙන පෘථිවිය ගෝලාකාරයි. GN කියලා කියන්නේ භූගෝලීය උත්තර ද්‍රවය. MN කියලා කියන්නේ චුම්බක උත්තර ද්‍රවය. භූගෝලීය උත්තර ද්‍රව සහ දක්ෂිණ ද්‍රව මේ ආකාරයෙන් පිළිරනවා. චුම්බක උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය මේ ඔස්සේ පිළිරනවා. MN චුම්බක උත්තර ද්‍රවය, GS භූගෝලීය උත්තර දක්ෂිණ ද්‍රවය, MS චුම්බක දක්ෂිණ ද්‍රවය. හරි. පෘථිවියට පිටතින් පෘථිවි චුම්බක බල රේඛාවල දිශාව ආසන වශයෙන් භූගෝලීය දක්ෂිණ ද්‍රවයේ සිට භූගෝලීය උත්තර ද්‍රවය දෙසට වේ. පෘථිවි පෘෂ්ඨය මත කිසියම් ලක්ෂයකදී පෘථිවි චුම්බක බල රේඛාවට ස්පර්ශකයක් නිර්මාණය කළ විට එම දිශාව එම ස්ථානයේදී පෘථිවියේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ පිහිටයි. එම පෘථිවි ශ්‍රාවක ඝනත්වය තිරස හා සිරසට විභේදනය කළ විට ලැබෙන සංරචකයන් පිළිවෙලින් පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ තිරස් සංරචකය BH, පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ සිරස් සංරචකය BV B vertical ලෙස හැඳින්වේ. පෘථිවි පෘෂ්ඨයේ කිසියම් ස්ථානයක මාලිමාවක් තැබූ විට මාලිමාවේ ඇති කෙටි චුම්බකයේ උත්තර ද්‍රවය යොමු වන්නේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ තිරස් සංරචකයේ දිශාවට වේ. මෙම දිශාව පෘථිවි චුම්බක මධ්‍යම රේඛාවේ දිශාව ලෙස හැඳින්වේ. පෘථිවි චුම්බක මධ්‍යම රේඛාවේ දිශාව. හරි. මේ තියෙන තිරස් සංරචකය, මේ තියෙන සිරස් සංරචකය. හරි ළමයි, බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.